හරි අයුබෝවන් මං හිතන ඇහෙනවා කියලා හැමෝටම. එතකොට මේ පාර සාමාන්‍ය පෙළ ලියන දරුවන්ට අපි අවස්ථා ගානකදී උත්සාහ කරා පන්තියක් ගන්න Zoom එකේ. ඒ උත්සාහය අසාර්ථක වීමත් එක්ක කියන්නේ හැම ළමයෙක්ටම වාගේ ගොඩක් ළමයිට හැමදාම වාගේ පන්ති. හරිද? ඉස්කෝලේතර කඳවුරු දාලා රමයෝ කියලා කියනවා. ඕකත් එක්ක සමහරක් ළමයිව අපිට ඇතහැරෙනවා. ඒ කියන්නේ ළමයිට පන්තියට එන්න විදියකුත් නැහැ. හරිද? ඒකින්ද අපි පේපර් ක්ලාස් එක මේ විදියට ඔන්ලයින් එකක් ගන්න බැලුවා. හැබැයි Zoom එක ගන්න බැලුවාම ගොඩක් ළමයිට තිබ්බ ප්‍රශ්න තමයි හරිද ඒ ටයිම් එකට ක්ලාස් සිග්නල් ඉෂුස් තියෙනවා විවිධ ප්‍රශ්න. ඒකින්ද මෙන්න මෙහෙම YouTube එක හරහා ඔයාට පන්තියට සම්බන්ධ වෙන අවස්ථාව අපි උදා කරලා දීලා තියෙනවා. හරිද? දැන් විභාගයට පොඩි කාලයක් තියෙද්දි ගණිතය කියන වැදගත්ම විෂය ඔයාට සුපිරියටම තේරෙන්න විභාගයට එන විදියටම සුපිරි ඒකට යන්න. හරිද? අවශ්‍ය කරන වැඩේ. මෙහෙම අපි ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක හදනවා. මේක දෙමව්පියෙක් බලන් ඉන්නවා නම් ඔබේ දරුවා අර නූලක් තාරිනවා වගේ ඇතැල් හරියන්නේ නැහැ. සරුංගලයක නූල තාරිනවා වගේ ඇතැල් හරියන්නේ නැහැ. හරිද? එයාට උඩ යන්න දෙන්න ඕන නේ. ඔබ නූලෙන් අල්ලන් ඉන්නවා. හරිද? ළමයා යනු ළමයා. ළමයාට තේරෙන්නේ නැහැ සමහරක් දේවල්. සමහරක් වට ওই වයසට එන හැංගීම් එක්ක ඒ කටයුතුත් එක්ක හැසිරෙන විදිය අවුල් ප්‍රශ්න තියෙනවා. හරිද? ඒක වයසත් එක්ක එන දේවල්නේ. එතකොට මේ මොන දේ වුණත් ළමයාගේ සාමාන්‍ය ප්‍රතිඵලයේ උසස් පෙළට බලපානවා කියන්නේ උසස් පෙළ විෂයත් තෝරගැනීමේදී ඉස්කෝලේකට යන්න බලපානවා. විශේෂයෙන් ගණිතයේ ප්‍රතිඵලය නේ හැම දෙයකටම බලපානවා. ඒකද ගණිතය කියන්නේ මාර වැදගත් විෂයක්. සමහර ළමයි ගණිතයට වඩා වෙන වෙන විෂයන්ට වැදගත්කමක් දෙනවා. හේතුව ඒ ගුරුවරයාගේ ආකර්ෂණයක් කරගන්න ඒ ගුරුවරයා කරන වැඩසටහන් අනුව වෙන්න පුළුවන්. ඒ ගුරුවරියක් කරන වැඩක් අනුව වෙන්න පුළුවන්. හැබැයි විෂයට තියෙන වැදගත්කම මාරයි මේකේ. ගණිතය කියන විෂයට. ඒක තේරුම් ගන්න වැඩේ කරන්න. හරිද? එතකොට මේ පේපරේ වට හම්බෙලා ඇති සම්භාවිතාව. සමහර ළමයිට අපි පේපර්ස් ලියුවා. හරිද? දැන් මුකුත්ම දන්නේ නැති එකෙක් මේ රෙකෝඩ් එක බලනවා කියනවා මං නම් සර් ඔය මුකුත් දන්නේ නැහැ සර්ගේ පන්තිර ජීවිතේට ඇවිල්ලත් නැහැ. හරිද? රෙකෝඩ් එකක් හම්බුණා සර් මම මේ බලනවා. හරිද? එහෙනම් පුතා ඔයාට පුළුවන් අපුව සම්බන්ධ කරගන්න. මේක මැදින් මම ආයේ නම්බරේ කියනවා 077 482 10 මේකට WhatsApp message එකක් දාලා හරිද? ඔයාට නිබන්ධන papers ලබා ගන්න පුළුවන්. මේක ඔන්ලයින් අඛණ්ඩ වැඩ යන්න කියලා දැන් මම සැලසුම් කරලා තියෙනවා විභාගය දක්වාම. මොකද අර ෆිසිකල් පන්ති වල ළමයිට සම්බන්ධ වෙන්න තියෙන ගැටලුත් එක්ක. හරිද? එතකොට ඒවට සම්බන්ධ වෙන විස්තර කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන් ඔක්කොම විස්තර ඒ හරහා දැනගන්න පුළුවන්. ෆිසිකල් ළමයිට මේ රෙකෝඩ් එක දෙනවා යම් ටයිම් එකක් දෙනවා. ඒ ටයිම් එක තුල මේව කරලා පොත් ගාලා මට පෙන්නන්න ඕන. හරිද? ඔන්ලයින්ම ළමෙක් සර් මට ෆිසිකල් එන්න විදියක් නැහැ සර් මම ගෙදරට වෙලා මේව බලන්න මෙහෙමයි කියලා. එතකොට ඔයා ටියුට්ස් දෙනවා. ටියුට්ස් ටික පේපර්ස් ටික අපෙන් ගන්න ඕන. ඒ අරගෙන ඒ වැඩ ටික කරාද කියලා ඔයා ෆොටෝස් දාන්න අපිට කරාද කියලා වැඩේ ෆොටෝ එකක් දාන්න ඕනේ. එතකොට අපි බලනවා හරි වැඩේ කරනවද නැද්ද කියලා. හරි. පියන් වැඩේට. සම්භාවිතාව probability. දැන් මේ සම්භාවිතාව කියන එකෙන් විභාගෙදී ලකුණු 10ක් එනවා. හරිද? ලකුණු 10ක් එනවා. මේ ලකුණු 10ම ඇෂුව් කරන්න පුළුවන්. ලකුණු 10ම ගන්න පුළුවන් ලකුණු 10ක්. ඔය සම්භාවිතාවේදී එන ප්‍රධාන විදි දෙකක් තියෙනවා. එකක් තමයි මැද හිස්තැනක් තියෙන එකක්. හරිද? එකක් මැද හිස්තැනක් තියෙන එකක්. අනිත් එක සියලුම කතිරේන එකක්. ඔන්න එන්න පුළුවන් මූලික විදි දෙක. හරිද? මැද හිස්තැනක් තියෙන එකක් එනවා. සියලුම කතිරේන එකක් එනවා. ඔය මැද හිස්තැනක් එන්නේ මෙහෙම. සම්භාවිතාවේදී කියනවා බෝලයක් ඉවතටගෙන නැවත ඒ බෝලය නොදමා. ඒ කියන්නේ පළවෙනි පාර ගත්ත බෝලේ ආයි නෑ. ආයි දාන්නේ නෑ. එතකොට මැද හිස්තැනක් එනවා. හරිද? පළවෙනි පාර ගත්ත බෝලේ ආයි දැම්මනම් මැද හිස්තැනක් එන්නේ නෑ. ටිකක් මේ අහන්නකෝ. මෙහෙම එකක්.
දැන් මල්ලක් තියෙනවා. මේ මල්ලේ බෝල පහක් තියෙනවා. මේ බෝල පහේ එකේ ඉඳන් පහ වෙනකන් අංක දාලා තියෙනවා. හිතන්නකෝ. දැන් මම මේ සම්භාවිතාව තේරෙන්නම කියලා දෙන්න හොඳට අහන් ඉන්නවද? හරිනේ. 1 2 3 4 5 බෝල පහක් තියෙනවා. 1 2 3 4 5 බෝල පහක් තියෙනවා. දැන් හම්බුලිස්සෝයා බෝලයක් ඉවතට ගන්නවා. පළමු වාරයේ දෙවන වාරයේ. හම්බුලිස්සෝයා බෝලයක් ඉවතටගෙන ඒ බෝලය ආයි දැම්මේ නැතොත් පළවෙනි පාර ආවේ අංක 1 නම් දෙවෙනි පාරත් අංක 1 කියන බෝලේ හම්බෙන්න බෑ. එහෙනම් පළවෙනි පාර අංක 1 කියන බෝලේ දෙවෙනි පාර අංක 2 3 4 5 ආදී වශයෙන් බෝල හම්බෙන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ පළවෙනි පාර අංක 2 නම් ආයේ පළමු වාරයේ අංක 2 නම් දෙවෙනි වාරේ අංක 2 එන්න බෑ. 2 ඇරෙන්න වෙන ඕන බෝලයක් දෙවෙනි පාරේ එන්න පුළුවන්. සරලයිනේ. මල්ලකින් බෝලයක් ගන්නවා. ඒ බෝලේ ආයි දාන්න නැත්තම් ගත්ත බෝලේ ආයි එන්න බෑනේ පපා. හරිද? 3 ආවොත් මුල් පාර. එහෙනම් ආයි 3 එන්න බෑ. වෙන ඕන එකක් එන්න පුළුවන්. හරිද? 4 ආවොත් ආයේ 4 එන්න බෑ. දෙවෙනි පාර වෙන ඕන එකක් එන්න පුළුවන්. හරිද? 5 ආවොත් ආයි 5 එන්න බෑ. වෙන ඕන එකක් එන්න පුළුවන්. හරිද? එතකොට ඕක තමයි සම්භාවිතාවෙත් තියෙන්නේ. මේක තමයි ගොඩක් එන ජනප්‍රිය ක්‍රමේ. හැබැයි මෙහෙම වෙන්නත් පුළුවන්. පළවෙනි පාර ගත්ත බෝලේ ආයි දැම්මොත් දෙවෙනි පාරත් ඒ බෝලෙ වෙන්නත් පුළුවන්. එක නම් එක මෙන්නත් පුළුවන්. දෙක නම් දෙක මෙන්නත් පුළුවන්. තුන නම් තුන මෙන්නත් පුළුවන්. හතර නම් හතර මෙන්නත් පුළුවන්. පහ නම් පහ මෙන්නත් පුළුවන්. හරිද? ඔන්න ඔය ආකාර දෙකෙන් එන්නේ. ඒතරා තේරුම් ගන්න ඕන පළවෙනි පාර ලැබිච්ච ප්‍රතිඵලය දෙවෙනි පාරත් ලැබිය හැකිද? ලැබිය හැකිනම් මේ මම කහ පාටින් පාට කරපු විදිහට එන්න ඕන. ඒකනම් ආයෙ කියන්න පුළුවන්. හැබැයි පළවෙනි පාර ලද ප්‍රතිඵලය දෙවන පාර ලැබිය නොහැකිද? ඒ පළවෙනි පාර ආපු එක ආයෙ එනවද? එන්නේ නැද්ද? එන්නේ නැතිනම් හරිද? මේ මැද තීරු වෙන්නේ. පැහැදිලිද? සම්භාවිතාව කියන්නේ මේ පාරත් විභාගයේ නම ගානක්. ඔයා ලකුණු 10ම ගන්න ඕන ගානක්. හරිද? ඔයා බිඳුවේ ඉන්න ළමයෙක් වුණත් බිඳුවේ කියලා එකක් නෑ මං කියන්නේ ධන ඍණ පුළුවන් එකේ. දැන් ගණිතේ ගොඩක් බැරි වෙලා තියෙන්නේ. හරිද? හරියට ඉගෙන ගන්න නැති කේස් එකනේ. හරිද? එතකොට අපේ ටියුෂන් කලාව තුළ අපි ලකුණු 10 20 ළමයි හරිද? ඉතා හොඳ ප්‍රතිඵල වලට අරන් ගියා තියෙනවා. අපේ පළවෙනි බැච් එකේම ලකුණු 20 ගණන් වල ළමයි ඒ වලට අරන් ගියා අපි. හරිද? ගිය පාර බැච් එකේ ලකුණු 40 ගණන් 50 ගණන් වල ළමයි ඒ වලට ගිය ළමයි ඉන්නවා. හරිද? අපි ෆිසිකල් පන්ති වල නම් ගම් එක කියනවා මේ දන්නේ නැති ළමයි රෙකෝඩ් එක බලනවා නම් කියන්නේ. හරිද? විශ්වාසයෙන් ඉන්න. අපිව අත්හැරිච්ච හැම කෙනාටම ගණිතය අත්හැරුණා. මේක විශ්වාසයෙන් කරන් ගිය ළමයි ටික අඛණ්ඩ වෙනකන් අල්ලන් හිටපු ළමයි ටික ලස්සනට කොට ගියා. කියන විදිහට වැඩේ කරන්න. හරිද? අපි උගන්වනවා ඔයාට විභාගයට හොඳ ප්‍රතිඵලයක් ගන්න. හරිද? වෙන වෙන ආතබූත ආතල් ගන්න ගිහිල්ලා ඔයාගේ ජීවිතේ විනාශ වුණොත් හරිද? ඒ ආතල් දීපු තැන්වල ඉන්න මිනිස්සු ආව වෙනවා කියන්නේ. රැල්ලට එහෙම ගිහිල්ලා හරිද? එහෙම දඟලලා අන්තිමට විනාශ වුණොත් වක් කියන්නේ. සමහර ළමයි කියනවා සර් මට ගණන් බෑ. හැබැයි අර සර්ගේ මුණ බලාගෙන සර් වෙන පන්තිට එන්න බෑ. මෙන්න ක්‍රමේ ප්ලැට්ෆෝම් එකක් තියෙන ඔන්ලයින්. වැඩේ කරගන්න විභාගේ පේපරේ ගොඩ දාන වැඩේ මේක. ළමයිට දැනුම තිබ්බට විභාග තාක්ෂණයට ගොඩ යන්න බෑ. අපි ෆිසිකල් ළමයිට පේපර්ස් ලියනවා සෑහෙන. හරිද දැන් මේක අහන් ඉන්න ෆිසිකල් ළමයි ටික උන් අරමුණු කරලා මේක කරන්නේ. වෙන ළමයි මට බැලුවත් එකයි නැදත් එකයි. හරිද? මගේ උන්ට තමයි මේ වැඩේ කරන්නේ. හරිද? එතකොට අඛණ්ඩව මේ වැඩේ කරගන්න. හරිද? අඛණ්ඩව මේ වැඩේ කරගන්න ඔයාව කොහොම හරි කොට දානවා. අතාරින්නේ නැහැ. හරිද? ඕඩකම තියෙන හැම ළමයෙම කොට දානවා.
හරිද? ඔයාට ඕනකම නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. හරිනේ. අපි පළවෙනි ප්‍රශ්නට යමු. දැන් පළවෙනි ප්‍රශ්නේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් බලන්න ප්‍රශ්නේ. හරි. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. පේපරයක් ගත්තාම පේපර් එක ගාව ඇති කියලා මම විශ්වාස කරනවා. හරි. මම තව පොඩ්ඩක් zoom කරලා දෙන්නම්. හරි. පේපරයක් ගත්තාම ඒ පේපරේ හොඳට කියවන්න ඕන පළවෙනි කාරණාව. ගොල්ලන් ළමයි හරියට කියවන්නේ නැහනේ. හරිද? හොඳට කියවන්න ඕන. මොකද්ද කියන්නේ? පෙට්ටියක් තුල එකම වර්ගයේ හා ප්‍රමාණයේ පළතුරු බීම බෝතල් 5ක් ඇත. හරිද? එකම වර්ගයේ ප්‍රමාණයේ බීම බෝතල් 5ක් තියෙනවලු. එයින් දෙකක් කල්ලිකුත් වූ ඒවා වන අතර ඉතිරි දෙක කල්ලිකුත් වීමට ආසන්න ඒවාය. දෙකක් එක්ස්පයර් වෙලා තව දෙකක් කල්ලිකුත් වෙන්න ආසන්නයි. හරිද? එතකොට පෙට්ටියක බීම බෝතල් තියෙනවා. ඒ බීම බෝතල් වලින් දෙකක් කල්ලිකුත් වෙලා නරක් වෙලා තුනක් කල්ලිකුත් වීමට ආසන්න. ඒ කියන්නේ තාම හොඳයි. තාම උලක් නැහැ හැබැයි කල්ලිකුත් වීමට ආසන්නයි. හරිද? ඔහොමනේ කියන්නේ. විද්‍යාගාර සහ එකයින් පෙට්ටියෙන් හම්බු ලෙස බෝතලයක් ඉවතටගෙන එය ආපසු නොදමා. අන වචනේ ආපසු දාන්නේ ගත්ත එක ආයි දාන්නේ. ඒ කියන්නේ මැද එනවද නැද්ද? එනවද නැද්ද? එන්නේ නැහැ. ඇයි ගත්ත එක ආයි දාන්නේ නැහනේ? දෙවෙනි පාර පළවෙනි පාර ගත්ත එක එන්න විදියක් නැහැ. හරිද? මෙම සසම්භාවී පරීක්ෂණයට අදාළ නියති අවකාශය නිරූපණය කිරීමට සූදානම් කළ අසම්පූර්ණ කොටු දලක් රූපය දැක්වෙනවා. මේ E1 E2 මගින් කල්ලිකුත් වූ බෝතල්. එක්ස්පයර් කියන එකට මේ E1 E2 කියන්නේ එක්ස්පයර් වෙච්ච ඒවා, කල්ලිකුත් වෙච්ච ඒවා. හරිද? N1 N2 N3 කියන්නේ කල්ලිකුත් වීමට ආසන. ඒක non expire. තාම expire වෙලා නැහැ. expire නම් E, non expire නම් N. හරිද? ඔන්න වැඩි. නියති අවකාශ කොටුදැල තුල කතිර යොදා ගනිමින් දක්වන්නලු. මෙහෙමනේ කරන්නේ. හරිද? දැන් මේ PDF නැති ළමයි ඉන්නවා නම් මේකේ ඕන ළමයට PDF ගන්න පුළුවන්. ඔන්ලයින් බලන ගමන් හරිද? 077යි 482යි 10යි 10ට WhatsApp එකක් තියන්න සම්භාවිතාව පේපර් කියලා අපි දෙනවා. හරිනේ? මේක දෙන ඕන ළමයට හොදේ. පන්ති ආව හො නැත්නම් ඕනගෙන දීලා ගන්න පුළුවන් PDF එක. හරිද? පන්ති ආව ළමයට පේපරේ දීලා ඇත්තේ සමහර ළමයට පේපර්ස් කරවල ලකුණුත් දීලා ඇත්තේ. හරිනේ? නියති අවකාශ කොටුදල තුල කතරයක් ඔය X නෙමෙයි කතර තියෙන්නේ යොදා ගනිමින් දක්වන්නලු. දැන් පේපරේ දෙනව ගොඩක් වෙලාවට මෙහෙම. මම ඒක මෙතනට ගත්තොත් ඔය තියෙන්නේ මෙහෙම ගන්නේ. හරිද? E1 E2 E1 E2 ආයේ E1 E2 N1 N2 N3 හරිද? මේ පළමු ගැනීම. දෙවන පාර ගනිද්දිත් ඒ බෝතල් ටික තමයි ගන්න වෙන්නේ. එහෙනම් E1 E2 N1 N2 N3
මේ දෙවන ගැනීම. හරිද? ඔන්න වැඩි. පළමු ගැනීම සහ දෙවන ගැනීම. හරිද? හරි. දැන් පේනවනේ. දැන් මේ නියදී අවකාශ කුඩතල තුල කතලයක් යොදමින් දක්වන කියලා තියෙන්නේ. මතක තියාගන්න පළවෙනි පාර ගත්ත එක ආයෙන්න විදියක් නැහැ. එහෙනම් පළවෙනි පාර E1 නම් දෙවෙනි පාර E1 හැර වෙන ඕන එකක් එන්න පුළුවන්. මුල් පාර E2 එක නම් ගත්තේ බෝතලේ. දෙවෙනි පාර E2 බෝතලේ ආයෙ එන්න බෑ. E2 බෝතලේ හැර වෙන ඕන එකක් එන්න පුළුවන්. N1 නම් ගත්තේ N1 බෝතලේ හැරෙන්න වෙන ඕන එකක් එන්න පුළුවන්. N2 නම් ගත්තේ බබා N2 හැරෙන්න දෙවෙනි පාර වෙන ඕන එකක් එන්න පුළුවන්. ගත් එක ආයෙ එන්න බෑ. N3 නම් ආයේ N3 හැරෙන්න වෙන ඕන එකක් එන්න පුළුවන්. ඔන්න නියදී අවකාශය කොටු දැල මත දැක්වීම. හරිම සරලයි. හරිද? කරපු ළමයි මේක කරද්දි අවුලක් නැහැ. අනිත් ළමයි ලස්සන කරගන්න ඕන. හරිද? හරිම සරලයි. වැඩි. ඊළඟට මොකද්ද කියන්නේ? රෝම එක හරි. ඉවතට ගත් බෝල දෙකම කල්ලිකුත් වූ ඒවා වීම යන සිද්ධිය කොටු දැලෙහි වටකොට එහි සම්භාවිතාව සොයන්න. ඉවතට ගත් දෙකම කල්ලිකුත් වී ඒ කියන්නේ මේ පැත්තේ xy මෙන්න මේ සීමාවේ. හරිද? මෙන්න මේ සීමාවේ. මේ පැත්තේ මෙන්න මේ සීමාවේ. xy නම් xy. දෙකම xy වීම කියන්නේ මෙන්න මේක. හරි. ඉවතට ගත් බෝල දෙකම කල්ලිකුත් වී ඒවා වීම යන සිද්ධිය කොටු දැලෙහි වටකොට දක්වා එහි සම්භාවිතාව ලියන්න. හරිද? ඔන්න දෙකම xy. එහෙනම් බබා සම්භාවිතාව ලියන්න පුළුවන් කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මේ පැත්තේ 10 කියන අර පැත්තේ 10යි. 20න් 2යි. සම්භාවිතාව මුළු ගානෙන් අදාළ ගාන 20න් 2යි. කෙටි කරොත් 10න් 1යි කියලා ලියන්නත් පුළුවන්. හරිද? ඔන්න හරි. ඊළඟට සහ එකයා මෙම ඉවතරගත් බෝතල් දෙකම ආපසු පෙට්ටියට දමයි. ඉන්පසු පරීක්ෂකයෙක් එම පෙට්ටියෙන් අහඹු ලෙස බෝතලයක් ඉවතටගෙන එහි ඇති බීමවල එක්තරා බැක්ටීරියා විශේෂයක් තිබේදයි පරීක්ෂා කරයි. දැන් ඔන්න ගත්ත බෝතල් දෙකම ආයි දැම්මලු පෙට්ටියට. හරිද? ඊට පස්සේ පරීක්ෂකයෙක් ඇවිල්ලා ඉන්නෝ දැන්. PHA මහත්තයෙක් හරි කවුරු හරි. හරිද? සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරී කෙනෙක්. බැක්ටීරියාවක් තියෙනවද කියලා බලන්න. මෙම සම්භාවී පරීක්ෂණයට අදාළ මෙතන ඉන්නේ මෙම සසම්භාවී පරීක්ෂණයට අදාළ රුක් සටහන පහත රූපයේ දැක්වේ. මේ E මගින් බෝතල් කල්ලිකුත් වීමද N මගින් බෝතල් කල්ලිකුත් වීමට ආසන්න වීමද B මගින් බැක්ටීරියා විශේෂයක් තිබීමද B dash මගින් බැක්ටීරියා විශේෂයක් නොතිබීමද දැක්වෙනවලු. හරිද? අදාළ සම්භාවිතා රුක් සටහනේ ලියා දක්වන්න. දැන් මේ බලන්න. මෙහෙම තියෙනවනේ. ඔය මේ ඔය රුක් සටහන් ගත්තාම මෙහෙම දෙයක් වෙන්න ඕන. කොහොම දෙයක්ද? දැන් මේ පළවෙනි එක තියෙනවා අහඹු ගැනීම, දෙවෙනි එක පරීක්ෂා කිරීමනේ තියෙන්නේ. එතන තියෙනවා අහඹු ගැනීම කියලා. එතන තියෙනවා පරීක්ෂා කිරීම කියලා. මේ E මේ N E කියන්නේ expire. පහක් තිබ්බ පහෙන් දෙකක් expire. එහෙනම් පහෙන් තුනක් තමයි expire වෙච්ච තියෙනවා. මතක තියාගන්න හැමතිස්සෙම මේ රුක් සටහනේ මේ දෙන්නගේ එකතුව එකක් වෙන්න ඕන. උත්තරේ පිළිතුර එකක් වෙන්න ඕන. පිළිතුර එකක් වෙන්න නම් මෙයා පහෙන් දෙක නම් මෙයා පහෙන් තුන වෙන්න. මොකද පහෙන් නම් පහ තමයි එක. හයෙන් නම් හය තමයි එක. හතෙන් නම් හත තමයි එක. එහෙම වෙන්න ඕන.
හරිද? හරි. ඊට පස්සේ B හරිද? B B dash හරිද? B. ආයි මෙතනත් B B dash. පරීක්ෂා කරාම බැක්ටීරියා තියෙනවලු හතරෙන් එහෙක. ඒ කියන්නේ මේ එක්ස්පයර් වෙච්ච හතරෙන් එහෙක බැක්ටීරියා තියෙනවලු. මෙතන හතරේකට මේ දෙකත් එක එන්න එපයි. එහෙනම් අනිවාර්යෙන් මේක හතරෙන් තුනයි. මොකද එක්කහු කරාම හතරෙන් හතර වෙන්න ඕන උත්තරේ එක වෙන්න ඕන. හරිද? මෙතනදී මෙන්න මෙතන උත්තරේ දීලා තියෙනවා 20න් 19ක්. 20න් 19යි. 20න් 19ක් කියලා එන්නේ බැක්ටීරියා නැති එක. එහෙනම් බැක්ටීරියා තියෙනවා 20න් එකක විතර සම්භාවිතාවක් තියෙනවා බැක්ටීරියා තියෙන. ඔන්න වැඩි. හැමතිස්සෙම මේ රුක් සටහනක් අදින්න මතක තියාගන්න. හතරෙන් එක නම් හතරෙන් තුන වෙනවා. කියන්නේ එකතු කරාම හතරෙන් නම් හතරයි. පහෙන් නම් පහයි. 20න් නම් 20 වෙන්න ඕන. ඒ කියන්නේ 20න් 20 කියන්නේ එකයි. ඔය හැමතිස්සෙම රුක් සටහනක අර අතු දෙක එක්කහු කරාම එකක් වෙන්න ඕන. පැහැදිලිද? හරිද? මේ රෙකෝඩ් එක හරියට බලන්න. හරිද? ඔයාට යම් සම්භාවිතාව දැනුමක් තියෙනවනේ. පාඩම ඉස්කෝලේ හරි පන්ති හරි කොහේ හරි එකපාරක් හරි කෙල්ලනේ. හරිද? එහෙම නොකිරනා නම් චුටි ප්‍රශ්නයක් තියෙනවා. ඒත් ලොකු ගැටලුවක් නැහැ. හරියට ඕන කමයි මේක බලන්න. හරිද? ගණන් ගොඩ යන්න තියෙන්න ඕන උනන්දුව විතරමයි. හරිද? සාමාන්‍ය පෙළ ගණිතේ එන ටික කියලා යවත හැකි. මෙන්න මේ ටික එන්නේ නිශ්චිතවම කියනවා. පේපරේ දීලා යවන්නේ. හරිද? ඒක මාර මැජික් එකක් නෙමෙයි. හරිද? ඒවා හරි සරල දේවල්. ගුරුවරයෙක්ට තියෙන අවංග චේතනාවක්. කරේ. මූ හිතියත් නැතත් ඉන්න එක කොට දානවා. හරිද? ගුරුවරුන්ට ওই වැඩේ කරගන්න බැරි වෙන්නේ හරිද? හරියට වැඩක් කරද්දී සමහර ළමයි එහෙම ආතබූත කරන්න ගන්නවා. ළමයි අඩු වෙන්න ගන්නවා හරියට වැඩක් කරොත්. හරිද? ඒකින්ද ගුරුවරයා කල්පනා කරනවා ළමයාව තියාගැනීම වැදගත්. අවසාන මොහොත දක්වා කියලා. ඒ වැඩේ කරොත් ළමයා ෆේල් වෙනවා. හරිද? මං හරි වැඩේ කරනවා. ඉන්න එක ගොඩ යනවා. නැති කාට කියලා වෙන එච්චරයි. අතීතේ නම් ගම් සඳහන් කරමින් ඔය පන්තිවල කිව්වා මෙන්න නම් මෙන්න නම් මෙන්න නම් මෙන්න කියතෙන් මෙන්න කියලා වුණා. හරිද? කියන විදියට වැඩේ කරොත් ඔයා ගොඩ යනවා එච්චරයි. හරි. ඒකින්ද ආතබූත වැඩ කරන්න එපා. විශ්වාසයෙන් වැඩේ කරන්න. හරිද? එදා රුක් සටහනේ ලියා දක්වන්න ඕකේ ඩන් කරා. ඉවතටගත් බෝලේ ඇති බීමවල බැක්ටීරියා විශේෂ තිබීමේ සම්භාවිතාව. දැන් බැක්ටීරියා විශේෂ තිබීම කියන්නේ මෙන්න මේකයි මෙන්න මේකයි. දැන් මේවන් B ඩෑෂ් කියන බැක්ටීරියා නැහැ කියන එකනේ. එතකොට මේ දෙකේ සම්භාවිතාව දෙක ගන්න. කොහොම සම්භාවිතාව ගන්න? දෙවරක් 1 2යි පුතේ. පස්වරක් 4 20යි. එතන 20න් දෙකක් එනවා. මෙතන බලන්න ආයි බැක්ටීරියා තිබීම මෙන්න මේකනේ. තුන්වරක් 1 3යි පුතේ. පස්වරක් 20 100යි. 100න් 3යි. එතන පිළිතුර ගන්න මේ දෙකේ එකතුවනේ. මෙයා සහ මෙයා. හරිද? කල්ලිකුත් වෙච්ච ඒවල 20න් 3ක සම්භාවිතාවක් තියෙනවා බැක්ටීරියා තියෙන. වැඩි සම්භාවිතාවක් තියෙනවා. හරිද? කල්ලිකුත් වෙච්ච නැති ඒවල 100න් 3යි තියෙන සම්භාවිතාව. හරි. නම් 20න් 2යි 100න් 3යි එකහො කරා. 20න් 2යි 100න් 3යි. පොදු හරයේ 100 බවට පත් කරන්න පුළුවන් මෙයත් 5න් ගුණ කළා. මෙයත් 5න් ගුණ වෙන්න ඕන. යට කරන දේ උට්ටත් කරන්න ඕන. භාග එකහො කරන්නේ එහෙමයි. එතකොට මෙතන 100යි මෙතන පස්වර දෙක 10යි. එතකොට එන උත්තරේ 100න් 10යි 3යි 13යි කියලා. 100න් 13යි. මොන පිළිතුර? ඔය විදිහට හැදුවනම් ලකුණු 10න් 10ම ඇති. ලකුණු 10න් 10ම ඇති. හරි. අතපසුවීමක් වුණා නම් වරද්දක් වුණා නම් දැන් හදාගන්න. මිනිස්සුන්ට වරදිනවා. මිනිස්සු ඉගෙන ගන්නවා ඉස්සරහට යනවා. හොඳයි විදිය. හරි. හරි. ඒකින්ද මේ වෙලාව හරියට වැඩේ කරගන්න. ගුරුවරුන්ගේ ගුරු දෙවියෝ තමයි. හරිද? නමුත් අර දේවත්වෙන්න මේ ඉන්නට වඩා ඔයා කොහෙන් හරි වැඩේ කරගන්න මේ වෙලාවේ. හරිද? මේ වැඩේ හරියට අඛණ්ඩව කරගන්න. මම මේ කියන්නේ අපේ පන්තියේ ඉන්න ළමෙක් මේක බලවනවා. හරි.
මේක විභාගය දක්වාම ඔයාට යන්න සැලසුම් කරලා දෙන වැඩක්. අපේ පන්තියේ ළමයි ටික අනිවාර්යයෙන් මේක කරන්න ඕනේ. ඉතින් ආයි කතා නැහැ. හරිද? පන්තියේදී බලන වැඩේ කළාද කියලා නේ. දැන් හුරතල් වෙන්න සෙල්ලම් කරන වයසක් නෙවෙයි. අන්තිම මොහොතකින් ජීවිතේ අවුරුදු 11ක විතර පාසල් ගමන මෙතනින් පස්සේ මොකද වෙන්නේ කියලා තීරණය වෙන තැන තියෙනවා. සමහර ළමයි ඉන්නවා Tamanට කරන්න ආසයි මොන හරි විෂයන් කොමර්ස් වගේ විෂයක් හරිද? මැක්ස් වගේ විෂයක් සයන්ස් වගේ විෂයක් කරන්න ආසයි ගණන් වලට 100 එකක් නැහැ. පට්ට අපරාධයක්නේ. හරිද? කියන ගණන් වලට 100ක අවම සුදුසුකම්. ඒක ගන්න නම් හරිම සරලයි. හරිම සරලයි කියන දේ කරොත් එච්චරයි. හරිද? කියන දේ අඛණ්ඩව මේ විශ්වාසයෙන් කරන්න. හරිද? හරි සරල වැඩක් තියෙනවා. පියන් දෙවෙනි ගානට. දෙවෙනි ගාන. සම්භාවිතාවෙන් ගණන් තුනක් හදනවා. ඒතර එන්න පුළුවන් පරාසයක් මේ ආවරණය කරන්න. මේ ටික හරියට කරගත්තාම ආඩෙන ගාන කරගන්න පුළුවන්. හරිද? මීට අමතරව විභාගයට කලින් අපි ටාගට්ස් කරලා පේපර්ස් කිහිපයක් කරනවා. කොට පේපර්ස් ගොඩක් නෙවෙයි කරෙන්න පුළුවන් විදිය පේපර් දෙකකින් පුළුවන් එන්න පුළුවන් ප්‍රශ්න පත්‍රය දෙන්න. කිසි කතාවක් නැහැ එහෙම දෙත හැකියි. පෙට්ටියක් තුල රතු පාට ටෙනිස් බෝල 3ක් හා කොළ පාට ටෙනිස් බෝලයක් ඇත. අලුත් ගානක්. පෙට්ටියක් තියෙනවා. මෙන්න මේ පෙට්ටිය තුල තියෙනවලු මොනවද? රතු පාට බෝල 3යි. රතු 3යි. හරිනේ? රතු පාට බෝල 3යි. කොළ පාට ටෙනිස් බෝලයක් ඇත. කොළ පාට 1යි. හරි. පෙට්ටියෙන් බෝලයක් ඉවතට ගෙන ළමයි කලබල වෙන්නේ නැහැ ප්‍රශ්න කියවද සමහරකුන් කලබලයේ කියවගෙන යනවා එක වචනයක් දැන් මිස් වෙනවා අපරාධින පුතා දක්ෂ ළමයි වරද්දනවා හරිද දක්ෂ ළමයි වරද්දනවා දැන් මේ පේපරේ තිබ්බහම සම්භාවිතාවයේ ත්‍රිකෝණමිතිය එකට දාලා මම පේපරේ දුන්නේ ළමයිට එතකොට 100ට 100 ගත්ත ළමයි නේ හරිද වරද්දනවනේ දක්ෂ ළමයි වරද්දන පොඩ්ඩක් හරි ඒ වරදින්න නැති වෙන තමයි මේ වැඩේ කරන්නේ සහ ළමයි හරිද කොච්චර පුළුවන් වුණත් අය ඉගෙන ගන්න ඕන. Tamanට පුළුවන් කියලා ඕනට වඩා අධිදක්ෂණයකට යමත් කෙලවෙනවා. හරිද? ඔන්න වැඩේ. පෙට්ටියෙන් බෝලයක් ඉවතරගෙන එහි පාට සටහන් කර ආපසු දමනු ලැබේ. අන්න ආපසු දමන වචනේ මතක තියාගන්න ආපසු දානවා. ඔන්න එන්න පුළුවන් අනිත් විදිය. එන්න පුළුවන් විදිහකට මේ කවර කරන්න. නැවතත් පෙට්ටියෙන් බෝලයක් ඉවතටගෙන එහිද පාට සටහන් කරගනු ලැබේ. බෝල ඉවතර ගැනීමේ සම්භාවිතාව බෝල ඉවතර ගැනීම සසම්භාවීව සිදු කරනු ලබයි. එහෙම තියෙන. හරි. නියදී අවකාශයේ දී ඇති කොටුතල තුල කතර යක්ණු යොදා ගනිමින් දක්වන්න කියලා තියෙනවා. හරිද? මෙහෙමනේ දක්වන්නේ. මේ බලන්න. අපි ගත්තොත් මෙන්න මෙහෙම R1 R2 R3 R1 R2 R3 G1 හරිද? ස්ක්‍රීන් කියන එක මේ තමයි පළමු ගැනීම. හරිද? මේ පැත්තෙත් ගන්නවා R1 R2 R3 IG1 මේ තමයි දෙවන ගැනීම. හරිද? දැන් මොකද්ද කියන්නේ? පළවෙනියට ගන්න බෝලේ ආයි දානවා කියලා කියන මේ ආපසු දමනු ලැබේ. එහෙනම් R1 පළවෙනි පාරත් වෙන්න පුළුවන් දෙවෙනි පාරත් වෙන්න පුළුවන්.
හරිද? මේ සියල්ල එනවා. පළවෙනි පාර ගත්ත එක ආයෙ එන්න පුළුවන්. පළවෙනි පාර ගත්ත එක ආයෙ එන්න පුළුවන්. සියල්ල එනවා. හරි සරලයි. සියල්ල එනවා. ඊළඟට අඩු වශයෙන් එක්වරක්වත් කොළ පාට බෝලයක් ඉවතර ගැනීමේ සිද්ධිය කොටු දැල තුල වටකොට දක්වා එහි සම්භාවිතාව ලියා දක්වන්න. අඩු වශයෙන් එක්වරක්වත් කොළ පාට බෝලයක් ඉවතර ගැනීමේ සිද්ධිය. හරිද? අඩු වශයෙන් එක්වරක්වත් කොළ පාට බෝලයක්. මේ මෙන්න කොළ පාට. මෙන්න කොළ පාට. එතකොට මෙන්න මේ සමස්ත සිත් තියෙනවනේ. දැන් මේකෙදි පළවෙනි පාර කොළ දෙවෙනි පාර රතු. පළවෙනි පාර කොළ දෙවෙනි පාර රතු. පළවෙනි පාර කොළ දෙවෙනි පාර රතු. ඒ තුන මෙහෙමයි. මෙන්න මෙයා හරි සුවිශේෂී කෙනෙක්. මෙයාගේ දෙවෙනි පාරම දෙපාරම කොළ. එක්වරක්වත් කිව්වොත් හරිද? අඩුම වශයෙන් එක්වරක්වත් හරිද? සමහර ළමයි කියනවා නේ සර් මෙයාට නම් එක්කෙනෙක්වත් ඉන්නවා. හරිද? මට එක්කෙනෙක්වත් නැහැ. එක්කෙනෙක්වත් ඉන්නවා. නේ? මේ අම්මා කියනවා පුතේ කෙහෙල් ගෙඩියක්වත් කන්න. කෙහෙල් ගෙඩියක්වත් කන්න කිව්වහම එකට වඩා කෑවට කමක් නැද්ද? කමක් නැහැ. හරිද? දෙකක් කන්න පුළුවන්. වත් කිව්වහම එහෙමයි. ඒකින්ද දෙපාරම එන එකක් ගන්න වා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එතකොට 7යි සම්භාවිතාව කීයෙන්ද? 1 2 3 4 1 2 3 4 4 වරක් හදලා 16ක් තියෙනවා. 16න් 7යි. හරි. 16න් 7යි. ඔන්න වැඩි. දැන් ඔයා දැනගන්න ඕනේ මේ ಜಾති ගණන් එන්නේ මේ ෆෝමැට් එකේ. හරිද? කොටු දැල එනවා රුක් සටහන එනවා. කොටු දැල එනවා රුක් සටහන එනවා. හරි. මෙම රතු පාට බෝල තුනෙන් දෙකක එකක් මත එක් අක්ෂරයද දැන් මෙන්න රතු පාට බෝල තුන මම මේ ගන්න මේ බා. දැන් රතු පාට බෝල තුනක් තියෙනවා. හරිද? කොළ පාට බෝලයක් තියෙනවා. කොහොමනේ තියෙන්නේ? රතු පාට බෝල තුනයි කොළ පාට බෝලයයි. දැන් මොකද්ද කියන්නේ? මෙම රතු පාට බෝල තුනෙන් දෙකක x අක්ෂරය ලියනවා. ලියමු. x අක්ෂරය ලිව්ව දෙකක. හරිද? ඉතිරි රතු පාට බෝලයේ හා කොළ පාට බෝලයේ එක මත එක y අක්ෂරය යොදනවා. මෙතනත් y මෙතනත් y. හරිද? ලකුණු කර ඇත්ත. ඉහත සෑම ඉවතර ගැනීමකදීම බෝලය මත ඇති අක්ෂරයද සටහන් කර ගන්නා ලදැයි සිතමු. හරිද? ඉහත සෑම ඉවතට ගැනීමකදීම බෝලය මත ඇති අක්ෂරයද සටහන් කර ගතයි සිතමු. දැන් මේ ගැනීමේදී බෝලය මත තියෙන අක්ෂරය සටහන් කර ගන්නවලු. මේ අහන්. මේ අහන්. දැන් අපිට කියන්නේ මේ රුක් සටහන සම්පූර්ණ කරන්න කියලානේ. හවුද? හරි සරලයිනේ. හරි සරලයිනේ. මෙන්න x මෙන්න y. මෙන්න x මෙන්න y. මෙන්න x මෙන්න y. දැන් ළමයි හිතනවා මේක මොකද හංගල මොකක් හරිද නෑ එහෙම හරි සරල දෙයක් තියෙනවා. දැන් බෝල දෙකක් x එච්චරයි. එහෙනම් දෙකෙන් එකක් x. බෝල දෙකක් y. එහෙනම් දෙකෙන් එකක් y. දෙවෙනි පාර ගත්තොත් ඒකම තමයි සිද්ධ වෙන්නේ. පළවෙනි පාර ගත්ත බෝලේ ආයි දානවනේ. හරිද? පළවෙනි පාර ගන්න එක තියාගන්නේ නැහැ බබා. ආයි දානවා. එහෙනම් දෙවෙනි පාර ගන්න ඉතින් දෙකෙන් එකයි දෙකෙන් එකයි. දෙකෙන් එකයි දෙකෙන් එකයි. හරිම සරලයි. හරිද? හරි. මොකද්ද කියන්නේ?
අවස්ථා දෙකේදීම එකම අක්ෂරය ලකුණු කර ඇති බෝලයක් ඉවතර ගැනීමේ සම්භාවිතාව සොයන්න. එකම අක්ෂරය අවස්ථා දෙකේදීම එකම අක්ෂරය එන්න ඕන. එහෙනම් x නම් x, y නම් y. මේ x නම් x, y නම් y. එහෙනම් එක් වරක් එක එකයි, දෙවරක් දෙක හතරයි. එක් වරක් එක එකයි, දෙවරක් දෙක හතරයි. මෙන්න මේ දෙක. එහෙනම් උත්තරේ මම මෙතනින්ම දාන්න. රෝම 4 උත්තරේ එන්න ඕන 4න් 1 දන 4න් 1. පොදු හරේ 4යි 1යි 1යි 2යි. 4න් 2යි කියන්නේ 2කින් 1යි. අන්න උත්තරේ. අන්න උත්තරේ. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? පස්වෙනි එක අන්තිම ප්‍රශ්නේ. වඩා වැඩි සම්භාවිතාවක් ඇත්තේ අවස්ථා දෙකේදීම එකම අක්ෂරය ලකුණු කර ඇති බෝල දෙකක් ඉවතර ගැනීමද, එසේත් නැත්නම් අඩු වශයෙන් එක්වරක්වත් කොළ පාට බෝලය ඉවතර ගැනීමද යන්න හේතු සහිතව ප්‍රකාශ කරා. වඩා වැඩි සම්භාවිතාවක් තියෙන අවස්ථා දෙකේදීම එකම අක්ෂරය ලකුණු කර ඇති බෝලයක් ඉවතර ගැනීමද. එකම අක්ෂරය සහිත බෝලය ඉවතර ගැනීමේ සම්භාවිතාව දෙකෙන් කයිද පුතා? හරිද? මේක දහනවා වඩා වැඩි සම්භාවිතාවක් තියෙන. ඔන්න එකම අක්ෂරය සහිත එකම අක්ෂරය. එකම අක්ෂරය සහිත ලැබීමේ සම්භාවිතාව දෙකෙන් එකයි. හරිද? නැත්නම් අඩු වශයෙන් එක්වරක්වත් කොළ පාට බෝලයක් ඉවතර ගැනීමද? අඩු වශයෙන් එක්වරක්වත් කොළ පාට බෝලයක් ඉවතර ගැනීමද කිව්වම අරයට ගාවට යන්න වෙනවා. මෙයා ගාවට. මේ තියෙන අඩු වශයෙන් එක්වරක්වත් කොළ පාට බෝලයක් ඉවතර ගැනීම කියන්නේ මෙන්න මේක. හරිද? එකපාරක්වත් ග්‍රීන් එක. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. හරිද? 7යි. කීයෙන් 7යිද? 16න් 7යි අපි අර මේ ඉස්සලා හැදුවේ. 16න් 7යි. ඒ දෙකෙන් මොකක්ද අහනලු? එකම අක්ෂරය එක්වරක්වත් කොළ. හරිද? ඒක 16න් 7යි. දැන් මේ දෙකෙන් මොකක්ද ලොකු? ඒක අහන්නේ. මේ දෙකම පොදු හරයකට ගේන්න. දැන් දෙක කියන්නේ 16 කරන් 8ෙන් ගුණ කරන්න. දෙවරක් 8 16යි, එක්වරක් 8 8යි. 16න් 8යි මේකේ සම්භාවිතාව. මේකේ සම්භාවිතාව 16න් 7යි. මොකක්ද ලොකු? 16ට බෙදලා 8ක්ද 16ට බෙදලා 7ක්ද? 8ක් ලොකුයි. මේ පැත්ත ලොකුයි. මේ වගේ වල ලොකු පැත්තට මෙහෙම සම්භාවිතාව වැඩි පැත්තට විශාල ලකුණු දාන අසමානතා ලකුණු වලින් පෙන්නන. ඔන්න වැඩි. ඒ ප්‍රශ්නත් හොඳ ප්‍රශ්නයක්. ඉවර කරා. තව එක ප්‍රශ්නයයි. බලන්න සම්භාවිතාව පුළුවන් වෙන විදිය. හරිද? දැන් මෙහෙමයි. තෙලක් ළමයි ඉන්නවා පුතා. දැන් ඔයාලට මේ රෙකෝඩ් එකක් නෑන්නේ. රෙකෝඩ් එක ගැන හින්දා ඔයාලට නතර කරන් දැන් මේ ලියා ගන්න බැරුණා නතර කරන් ලියත හැකි. හරිද? ඉතා හොඳ පහසුකම්. දැන් ඉස්සර අපි ටීවී එකේ ටීවී බලමු. මම ඊරේ කල්පනා කරේ දැන් ටීවී එකේ ඉස්සර ටීවී බැලුවේ. දැන් ටීවී එකේ ටීවී බලන්නේ නෑනේ. දැන් ගොඩක් අය බලන්නේ YouTube එකේ. Tamanට පහසු වෙලාවක බලනවා. හරිද? අන්න ඒකයි වැඩි. දැන් තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්න ඕන. හරි. මම යනවා ඊළඟ කොටසට. මම මේ කියන්න හදුවේ වැදගත් කාරණාවක්. මොකද දන්නවද? ගණන් වල ගණිතයේ ගොඩක් ළමයිට තියෙන ගැටලුවක් තමයි සර් ළමයි ඉන්නවා වර්ග කිහිපයක්. මම තුනක් ගන්නම්කෝ. පෙලක් උන්ට පන්තියේ අහන් හිටියත් ඇති. ඒගොල්ලෝ අහන් ඉන්නවා. හරිද? පන්තියේ අහන් ඉන්නවා. හරිද? පන්තිය ගණන් ටික හදනවා. ලකුණු 90ක් විතර එනවා. ඒ එකක් එනවා. සමහරක් එඩ එහෙම මදි.
ඒගොල්ලෝ තව පාරක් දෙපාරක් ගණන් හදන්න ඕන. සමහරක් අයට තව පාරක් දෙපාරක් හැදුවොත් මදි. ඒගොල්ලෝ සෑහෙන වතාවක් හදන්න ඕන. හරිද? දැන් සමහර ළමයි ඉන්න කොච්චර හැදුවත් ලකුණු 90ක් ගන්නවා කියන්නේ මාර වැඩක්. ඒක මෙහෙමයි. මම කියන්නේ නැහැ හැම ළමයකට බඩුවක් ගන්න පුළුවන් කියලා. මම එහෙම කියන්නේ නැහැ. එහෙම කිව්වොත් මාර මොටිවේෂන් කතාව. නමුත් එහෙම කියන්නේ නැහැ මම. හැබැයි මම මෙහෙම එකක් කියනවා. හැම ළමයටම 75න් ඒකක් ගන්න පුළුවන් පුතා. හරිද? එකකද? 75න් එකක් ගන්න පුළුවන්. 90ක් ගන්න බෑ හැමෝටම. හොඳ IQ level තියෙන ළමයිට IQ level කියලා එකක් තියෙනවනේ. අයිස්ටන්ගේ තමයි ලොකුම එක තිබ්බා කියන්නේ. හරිද? අයිස්ටන්ගේ මොලේ තාම ගලවලා අරන් තියාගෙන ඉන්නවා කියනවා. එතකොට දැන් හොඳම IQ level තියෙන උන්ට 90ක් 95ක් 100ක් ගන්න පුළුවන්. දැන් අපේ ප්‍රතිඵල ඒකනවා අපි පෙන්නලා දෙනවා. අපි ගාවට ඇවිල්ලා ලකුණු 50 ගණන් තිබ්බ ළමයි 100න් 100 අරන් තියෙනවා. හරිද? අර අපේ පේජ් වල එහෙම දාලා දෙනවා. 100න් 100 අරන් තියෙනවා. හරිද? ඒ IQ level එකක් තියෙන හින්දා 90 ගණන් අරන් තියෙනවා. 50 ගණන් වලින් 40 ගණන් වලින් ඇවිල්ලා. ඒ IQ level එක තියෙනවා. IQ level එකක් තියෙනවා. මේ වැඩේට සිටුනම ගොඩ යනවා. එච්චරයි. හැබැයි සමහර ළමයිට ඇත්ත කතාව 90කට 100කට යන්න බෑ. හැබැයි 75කට යන්න පුළුවන් ඕන ගෙට. ඇයි බං පුතේ ලකුණු 200න් 150යි වා ගන්න ඕන. 200ක් දෙනවා 150යි ගන්න ඕන. ඒ කියනවා ලකුණු 50ක් අතාරින්න පුළුවන්. ළමයි කියනු ජ්‍යාමිතිය බෑ. හරිද? ජ්‍යාමිතිය ප්‍රශ්න දෙකක් එනවා. එකක් කොහොමත් අතාරත හැකි. අනිත් එක බෑ. 200න් 10යි. 100න් 5යි අහිමි වෙන්නේ. එහෙමනේ වෙන්නේ. ඉතින් මම කියන්නේ ජ්‍යාමිතිය බැරි වෙන දෙයක් නෑ. ජ්‍යාමිතිය තමයි ලේසියෙන් පාඩම. ළමයට එක පාඩමක් දෙකක් බැරුණා කියලා විභාගෙට ඒකට හානියක් වෙන්නේ නෑ මම මේ කියන විදිය. හරිද? ළමයා හරියට බුද්ධිමත්ව සවිඥානිකව හරිද මේ කියන විදිහට තේරුම් අරන් වැඩේ කරගන්නයි ඕන. හරිද? අන්තිම වෙද්දී අපි දෙනවා ඔයාලට මෙන්න පේපර් එන විදිය. හරිද? මෙන්න මේ ටික ඔයා කරගන්න. මේ ටික කරාම අනුන් ගානක් 75 එක ගන්න ගන්නද වැඩේ කියනවා. හරිද? ඔයා 75 එක try කරාම B එකකින් C එකකින් හරිය නතර වෙයි ඉතින්. ඊට පල්ලෙහාට ගිහලා වැඩක් නෑ මං කියන්නේ. හරිද? ඒකයි කියන්නේ. තේරුම් අරන් වැඩක් කරන්න. හරි. ඔන්න වැඩේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. හැඩයෙන් හා ප්‍රමාණයෙන් සර්ව සම බල්බ පහක් පෙට්ටියක ඇත. හරිද? හැඩයෙන් ප්‍රමාණයෙන් සර්ව සම බල්බ පහක් තියෙනවලු. හරිද? මෙම බල්බ වලින් දෙකක් පිලිස්සුණු බල්බ වන අතර ඉතිරි ඒවා හොඳ බල්බ වේ. බල්බ දෙකක් පිලිස්සිලා. හරිද? ඉතුරු ඒවා හොඳ බල්බලු. හරිද? ඒ කියන්නේ බෑඩ් කිලෝ අරන් දින්නේ බෑඩ් නරකයි බල්බ දෙකක්. G කියලා අරන් දින්නේ ගුඩ්ස් නෙමෙයි ගුඩ්ස් කියන්නේ බාණ්ඩනේ ගුඩ් කියන්නේ ගුඩ් ඒවා දෙනවා පුතා තුනක්. එතකොට ඔය B අකුරයි G අකුරයි අරන් දෙන්නේ ওই දෙකේ. හරි. පෙට්ටියේ හම්බු ලෙස බල්බයක් ඉවතටගෙන එය පරීක්ෂා කරන නැවතෙන් බල්බයේ පෙට්ටියට නොදම. අන්න වශනේ. මොකද වශනේ? මේ බන්. මේ බන්. බල්බයක් ඉවතටගෙන එය පරීක්ෂා කරන නැවත පෙට්ටියට නොදමා. නැවත පෙට්ටියට නොදමා. දැක්කද? නැවත පෙට්ටියට දාන්නේ ගත්ත බල්බ් එක ආයි දාන්නේ හරිද? නොදමා තවත් බල්බයක් අහම්බු ලෙස පෙට්ටියෙන් ඉවතටගෙන පරීක්ෂා කරා. හරිද? තවත් බල්බයක් අහම්බු ලෙස පෙට්ටියෙන් පරීක්ෂා කරා. චොට්ටක් ඉන්න ගෲප් වලට දාන්න ඕන. පන්ති තියනවාද කියලා කියන්නේ හැමදාම දානවා නැත්නම් පන්ති නැහැ කියලා හිතනවනේ සමහර ළමයි. හරිද?
හරි. මොකද්ද කියන්නේ? තවත් බල්බයක් අහඹු ලෙස පෙට්ටිය නිවතරගෙන පරීක්ෂා කරනු ලැබේ. හරිද? මුලින්ම ඉතින් තියෙන්නේ අරක තමයි. මුලින්ම තියෙන්නේ මොකද්ද? බල්බ ඉවතර ගැනීමේ පරීක්ෂණ දාන නියදී අවකාශය දී ඇති කොටු දැලේ කතිර ලකුණු යොදා නිරූපණය කරන්න. කතිර ලකුණයි තියෙන්නේ. පිලිස්සුණු බල්බ B1 B2 ලෙසද හොඳ බල්බ G1 G2 G3 ලෙස දක්වා ඇත. එනම් බබා B1 B2 බෑඩ් දෙකයි good එකයි දෙකයි තුනයි. හරිද? මේ පළමු අවස්ථාව. දෙවන අවස්ථාවෙත් ඒ ටිකම තමයි එන්න ඕන. B1 B2 G1 G2 G3 මේ දෙවන අවස්ථාව. හරිද? එතකොට දැන් පළවෙනි පාර ගන්න බල්බේ පෙට්ටිය නොදමානේ දෙවෙනි පාර ගන්නෙ. එහෙනම් මැද එන්න බෑනි පළවෙනි පාර B1 නම් දෙවෙනි පාර B1 එන්න බෑ. එහෙනම් B2 වෙන්න පුළුවන් B3 B2 වෙන්න පුළුවන් G1 B3 කියලා ගන්න නෑනේ. G2 G3 ඔන්න වෙන්න පුළුවන්. B2 නම් ආයි B2 වෙන්න විදියක් නැහැ. B2 ඇරෙන්න වෙන ඕන එකක් එන්න පුළුවන්. හරිද? G1 නම් G1 වෙන්න විදියක් නැහැ. G1 ඇරෙන්න වෙන ඕන එකක් එන්න පුළුවන්. G2 නම් එහෙම තමයි. G2 ඇරෙන්න වෙන ඕන එකක් එන්න පුළුවන්. G3ත් එහෙමයි. ඒක ඇරෙන්න වෙන ඕන එකක් එන්න පුළුවන්. ඒ මැද හිස්. මෙච්චර කතාව පළවෙනි පාර ගත්ත එක ආයි දැම්මේ නැත්තම් මැද නෑ හිස් තැනක්. ගත්ත එක දාලා නෑ. ගත්ත එක දාලා නෑ මැද හිස්. හරිද? මොකද්ද කියන්නේ? දක්වා ඇතොන්න දැක්වා. අවම වශයෙන් එක් පිලිස්සුණු බල්බයක්වත් ඉවතර ගැනීමේ සිද්ධිය. ප්‍රශ්න පැහැදිලිද? එක් පිලිස්සුණු බල්බයක් වත්. හරිද? පිලිස්සුණු කියන්නේ බෑට් කියන එක මෙන්න මේ ටික. මේ පැත්තේ මේ ටික. කොටු දැලේ වටකොර දක්වා එහි සම්භාවිතාව ලියන්න. එක් පිලිස්සුණු බල්බයක් වත් කිව්වහම දෙකම වෙන්නත් පුළුවන්. මෙන්න මේ ටික වෙනවා. ආයි මේ ටික. ඔන්න ඔය සෙට් එක වෙනවා. බාන එකක් හරි පිච්චිලා නේද කියන්නේ. මෙන්න මේ දෙක විශේෂයි. ඒකේ දෙකම පිච්චිලා. මේවල එකක් හරි පිච්චිලා මේ. bad good bad good මේ සියල්ල එනවා. හොඳට බලන්න. මේ හැම එකේදීම මේ නරක එකක් හරි තියෙනවා. නරක එකක් හරි තියෙනවා. මේවල එහෙම නැත නෑ. දෙකම හොඳයි නෙමේ. දෙපැත්තම හොඳයි. දෙපැත්තම හොඳයි. දෙපැත්තම බලන්න හොඳයි. එහි දක්වා එහි සම්භාවිතාව දැන් ඔන්න වටකර දැක්වා රෝම දෙක. තමයි මේ තියෙන්නේ. සම්භාවිතාව කීයද බබා? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14යි. 14ක් එනවා. කීයෙන්ද 14 එන්නේ? තව 6ක් දෙනගෙන 20ක් දින ඔක්කොම. 20ෙන් 14යි. ඔක කෙටි කරලා ලියන්න පුළුවන්ද? 10න් 7යි කියලා. 20ෙන් 14යි. ඊළඟට රෝම 3. ඉහත පරීක්ෂණයට අදාළ අසම්පූර්ණ රුක් සටහන පහත දී ඇත. හරිද? මේ පරීක්ෂණයට අදාළ අසම්පූර්ණ රුක් සටහන දීලා තියෙනවලු. අනුරූප සම්භාවිතා දක්වමින් රුක් සටහන සම්පූර්ණ එන්න පුළුවන් විදි තුන මේ කතා කර විදි තුනක් හරිද? ලැග් වෙලා තියෙන්නේ. හරි. එනෝනේ. හරි. මම මේ කිව්වේ එන්න පුළුවන් විදි ටික මම මේ කතා කරේ. දැන් බලන්න ඉහත පරීක්ෂණ දල අසම්පූර්ණ රුක් සටහන පහක් දී ඇත. අනුරූප සම්භාවිතා දක්වමින් රූප සටහන සම්පූර්ණ කරන්න. හරිද?
මෙන්න මම අඳිනවා. රුක් සටහනයි අඳින්නේ. මේ රුක් සටහන පොඩ්ඩක් වැදගත්ද හොඳට බලා ගන්න. මෙතන තියෙනවා good bad good bad good bad. මේ පළමු අවස්ථාව. මේ දෙවන අවස්ථාව. හරිද? ඔයාලට ගානේ පේන්න තිබව බා නරක ඒවා දෙකයි. හොඳ ඒවා තුනයිනේ. ඒ කියන්නේ good හොඳ ඒවා තුනක් තිබ්බා. පහෙන් තුනක් හොඳයි. හරිද? දෙකක් නරකයිනේ. එහෙනම් පහෙන් දෙකක් නරකයි. පැහැදිලිද? පහෙන් තුනක් හොඳයි පහෙන් දෙකක් නරකයි. හරිද? දැන් පළවෙනි පාර ගත්තේ හොඳ එකක් නම් මෙන්න පොයින්ට් එක. පළවෙනි පාර ගත්තේ හොඳ එකක් නම්. හරිද? දෙවනි පාර ගනිද්දී හොඳ එකක් අඩු වෙන්න එපේ. ඒක තේරුණේ? පළවෙනි පාර හොඳ තුනක් තිබ්බා. ගත්ත එක හොඳ එකක්. දැන් පළවෙනි පාර ගත්තේ හොඳ එකක් නම් දෙවෙනි පාර ගණිත හොඳ එකක් අඩු වෙන්න ඕන. එහෙනම් මේ තුන දැන් නැහැ. තුන වෙනුවට දෙකයි තියෙන්නේ. මේ පහක් නැහැ දැන් තියෙන හතරයි. ඒක තේරුණාද? එච්චරයි. මේ පැත්ත බලන්න. පළවෙනි පාර ගත්තේ නරක එකක් නම් බෑඩ්. හරිද? නරක එකක් නම් දෙවෙනි පාර ගනිද්දී නරක එකක් අඩු වෙන්න ඕනේ. මේ මම මේ කොළපාටින් පාට කරන්නේ ඒක යන හොඳ නම් හොඳ. පළවෙනි පාර ගුඩ් එකක් නම් දෙවෙනි පාර ගනිද්දී ගුඩ් එක අඩු වෙන්න ඕනේ. පළවෙනි පාර බෑඩ් එකක් නම් දෙවෙනි පාර ගනිද්දී බෑඩ් එකක් අඩු වෙනකනේ බෑඩ් දෙකක් තිබ්බා. දැන් තියෙන්නේ එකයි. කලින් පහක් තිබ්බා දැන් තියෙන්නේ හතරයි. දැක්කද වැඩේ? ඕකේ තමයි වැඩේ තියෙන්නේ. මේක පට්ට වැදගත් මම කොළපාටින් දාපු එක. ඉතුරු ටික දෙයක් නැහැ ඉතින්. ඒ කියන්නේ දැන් මෙතන හතරෙන් දෙක නම් ඔක්කොම හතරෙන් හතර වෙන්න බෑ. එහෙනම් මෙතන හතරෙන් දෙකයි. දැක්කද ගන්න විදිහ? හතරෙන් දෙක නම් හතරෙන් දෙකයි. හරිද? පේන්නේ නැහැ සමහර ළමයිට. හොඳයි. දැන් පේනවනේ. මෙතන හතරෙන් එක නම් මේ රුක් සටහනේ මේ අතු දෙකක් කව කරාම එකක් කිරවනගෙන හතරෙන් හතර එනවා. එහෙනම් මෙතන හතරෙන් තුනයි. ඔන්න වැඩි. අතර තේරුම් ගන්න ඕක. ඔක තමයි වැඩි තියෙන්නේ. පිලිස්සුණු බල්බයක් B මගින්ද හොඳ බල්බයක් G මගින් නිරූපණය කරලා රුක් සටහන සම්පූර්ණ කරන්න. මෙම පරීක්ෂණයේදී ඉවතට ගන්නා බල්බ දෙකෙන් එක් බල්බයක් පමණක් පිලිස්සුණු එකක් වීමේ සම්භාවිතාව දෙකෙන් එකක් පමණක් පිලිස්සුණු එකක් වීම. දැන් දෙකම බෑඩ් ගන්න බෑ. මේ දෙකම පිලිස්සලා. දෙකම ගුඩ් ගන්නත් බෑ. දෙකම හොඳයිනේ. එකක් පමණක් එකක්වත් කිව්වොත් දෙකම උනත් පිලිස්සීම ගන්න පුළුවන්. එකක්වත් පිලිස්සීම ගැන දෙකම පිලිස්සීම උනත් ගන්න පුළුවන්. හරිද? එකක් පමණක් කිව්ව හින්දා එකක් පමණයි ගන්න ඕන. මේකයි මේක. ඇයි මේකේ පළවෙනි එක හොඳයි දෙවෙනි එක පිලිස්සලා. එකක් පමණක් පිලිස්සලා. මේකේ පළවෙනි එක නරකයි දෙවෙනි එක හොඳයි. එකක් පමණක් පිලිස්සලා. ඔය හරි දාපු දෙක ගන්න ඕන. සම්භාවිතාව ගන්න මේ උඩ උඩින් ගුණ කරන. 3 වරක් 2 6යි 5 වරක් 4 20යි. ඔන්න ඒකේ සම්භාවිතාව. දෙවරක් 3 6යි 5 වරක් 4 20යි. ඔන්න ඒකේ සම්භාවිතාව. එහෙනම් මේ දෙක එකතු තමයි උත්තරේ. එහෙනම් උත්තරේ කියන්නේ 20න් හරිද? උත්තරේ කියන්නේ 20න් 6යි 20න් 6යි එකතු කරමු. හරිද? පොදු හරේ 20යි 6යි 6යි 12යි. කිටි කරන්න පුළුවන් ඕන 10න් 6යි 5න් 3යි කියලා. හරිද? ඔන්න වැඩේ. එහෙනම් අද දවසට වැඩේ ඉවරයි. ත්‍රිකෝණමිතියත් එක්ක හම්බෙමු. හරිද? ත්‍රිකෝණමිතියත් එක්ක ඊළඟ දවස් හම්බෙමු. එතකොට මේ වැඩ ටික හරියට කරගන්න ඕන. හරිද?
ත්‍රිකෝණමිතියත් එක්ක හපෙමු. හරි. එහෙනම් මෙච්චරයි වැඩේ. හරියට අඛණ්ඩව අල්ලන් ඉන්න. රෙකෝඩ් ටික හරියට දැන් දෙනවා. මම චෙක් කරනවා වැඩේ කරනවද කියලා. ටියුට් විදියට මාසෙකට අදාළ දේවල් ටික හම්බ වෙනවා. ඒක ගන්න ඕන. ඊට පස්සේ අපේ පන්ති වලට තීරෙන්නේ නැති ළමයට උනත් ගන්න පුළුවන්. ප්‍රශ්න නැහැ. හරිද? සමහර ළමයිට තියෙනවා ෆිසිකල් පන්තිරෙ ඉන්න බෑ. අර ගුරුවරයාගේ මූණ බලාගෙන ප්‍රශ්න දෙනවනේ. හරිද? ඒ ළමයටත් වැඩේ ගොඩ යන්න. දවසක ඔයාට ඉතුරු වෙනවා විතරයි. මම කියලා තියෙනවා. හරිද? කතා කරන අපි සතුටින් ඔයා හොඳින් හිටියොත් නමුත් ඔයාට ඉතුරු වෙනවා විතරයි. හරිද? ඉතින් මේ වෙලාවේ හරියට වැඩේ කරගන්න. හරි. ඔයාගේ ඔය ඔලෙල් ප්‍රතිඵලයෙන් ලොකු වෙනසක් වෙයි ඔයාගේ ජීවිතේ. හැමදේම තීරණය වෙනවා කියලා මම කියන්නේ නැහැ. ලොකු වෙනසක් වෙයි. ඒකින්ද ඒක තේරුම් අරන් වැඩ කරන්න. හරිද? යාළුවොත් එක්ක පිස්සු කෙල්ලන ඒවා තියෙන්නේ නැහැ හොදේ. අර මේ වයසට එන නිකන් විවිධ සම්බන්ධතා ඕව පවතින්නේ නැහැ. හරිද? ඉතින් මේ වෙලාවේ වැඩේ කරන්න. හොඳ ප්‍රතිඵලයක් දාලා හොඳ ඉස්කෝලේට ගිහිල්ලා හරිද? තමන් ආස විශ්ය කළා ආස ප්‍රතිඵලයකට ගිහිල්ලා ලස්සනට ජීවත් වෙමු. එහෙනම් අදට සමු ගන්නවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හරිද? මේක බලන අලුත් ළමයින්ට මම ආයෙත් නම්බරේ මතක් කරනවා. 077යි 482යි 10යි 10ට හරිද? 11 වසර නැත්නම් O level paper කියලා මෙසේජ් එකක් දැම්මොත් ඔයාට මේකේ PDF එක හම්බ වෙනවා. ඉස්සරහ ඒවල් ටියුට් කරන්න විදිය ඔක්කොම ඕනෑ දැනගන්න පුළුවන්. හරි. එහෙනම් ලස්සන වැඩේ සෙට් වෙමු. හරිද? අනිවාර්යෙන් ෆිසිකල් ළමයිව බලන්න ඕන. මම චෙක් කරන පන්තියේදී. හරිද? අරවා මේ අරක බැලුවා මේක බැලුවා කියන පස්ස සතියක් දෙනවා ටයිම් එක. හරිද? ඒ සතිය තුල බලන්න ඕන. ඉස්සරහට සතියට රෙකෝඩ් දෙකක් වගේ ගන්නවා. මේක ගන්න ප්‍රධානම හේතුව තමයි ඔය ඉස්කෝලේ පන්ති දාලා ඒව හොඳයි වැඩමුළු දාන එක හොඳයි. ඒගොල්ලෝ ඒවල කියලා වැඩක් කරගන්න. හරිද? නමුත් මේක අතෑරෙන්න දෙන්න බෑ. සමහර ළමයිට දවස් 7ේම පන්ති. හරිද? බුද්ධාගමට පන්ති වෙනවා මන් දන්නේ අනේ මන්දා. හරිද? කවන්නේ හරිද? ඔයාගේ කැමැත්තනේ මොන දෙයක් කරගන්න. මේක හරියට කරගන්න. මේක තමයි වැදගත්ම විෂය. හරිද? මේක තමයි ඕනම විෂය. එහෙනම් සුබ අනාගතයක් හැමෝටම. හරිද? දෙමව්පිය බලන් හිටියනම් ළමයාව අත්හරින්න නැතුව වැඩේට ගුරු කරන්න ඕන. අතාරින්න නැතුව ඉන්න ඕන. හොයලා බලන්න ඕන. ගුරුවරයන් අපිත් එක්ක කතා කරලා දැන් අපි සාමාන්‍යයෙන් සමහර ගුරුවරුන් එහෙම කතා කරනවා. ඒක අර මාකටිං ට්‍රික් එකක්. හරිද? මම මෙහෙම හුරු වෙලා නැහැ. නමුත් දෙමව්පිය අපිත් එක්ක සමහරක් අය කතා කරනවා. ඒ කතා කරන එක වටිනවා ඉතින්. හරිද? පොඩ්ඩක් අපව දැනුවත් කරන්න සර් මෙයා මෙහෙමයි ගෙදර වැඩ කරනව නැත්ද කියලා එහෙම දැනුවත් කරොත් අපිට පුළුවන්. හොයලා බලන්න සමහර දෙමව්පිය ඇවිල්ලාම කියලා සර් ගහන්න පුළුවන් තරයි. ඒකට අපිට ගහත ඇත්තට බය නැතු. හරිද? සමහර ළමයිට ගෙවුවාම අන්නෝනේ අම්මලත් අන්නෝනේ ඇවිල්ලා. අපි ජීවිතයත් උස්සලා නැහැ වගේ ඒවා. එහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ එතකොට. හරිද? ඒකින්ද ලස්සන හැදෙමු. ලස්සන කණ්ඩ වැට්ටික කරන් යමු. සුබ අනාගතයක් හැමෝටම.